Guys, welcome back to my YouTube channel. I'm ඉතින් මම vlog එකක් ගෙනාවා daily vlog එකක්. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමෙන් සහ සතුටින් ඇති කියලා හිතනවා. අපි යමු එන vlog එකට. ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බේ මට TikTok එකේ daily vlog එකක් ගේන්න කියලා. ඒකනම් තමයි මේ vlog එක. මුලින්ම තේ බීලා හිටියා. ඊට පස්සේ දැන් පාඩම් කරන් තමයි හදන්නේ. මූණකට ඔක්කොම හැදුවා. මම වීඩියෝ එකකට ගත්තේ නැහැ. ඊයේ තමයි මම වීඩියෝ එක දාන්න කියලා හිතන් හිටියේ. දාන්න බැරි වුණා. ඒ නිසා අද දැම්මා. අන්තිමට මම කලින් vlog එකත් කොරියන් ගෑන් ටිප්ස් ටිකක් කිව්වා. ඉතින් ඔයගලන්ට පුළුවන් මගේ account එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එක බලන්න. හරි. ඉතින් අපි දැන් මම පාඩම් කරන්න යන්නේ කොරියන් තමයි පාඩම් කරන්න යන්නේ. ඔයගොල්ලෝ හිතන්න එපා ඉතින් හැමයාගේ හැම vlog එකකම තියෙන කොරියන් පාඩම් කරන එක. එහෙම නෑ මට ඒලා මුකුත් වැඩක් තිබ්බේ නෑ ඉස්කෝලේ. ඒ නිසා මම කොරියන් පාඩම් කරා මේ පස්සේ තමයි මට ස්කූල් වලට ආවේ. ඉතින් මගේ TikTok page එකක් තියෙනවා පාක් සෝහා හරි නැත්නම් සර්ච් කරන කොරියන් ගර්ල් 379 කියලා හරි. එතකොට එයි තව වෙනම account එකක් තියෙනවා cute girls කියලා. ඒකත් follow කරලා තියාගන්න. මේකත් follow කරලා තියාගන්න. ඉතින් මම දැන් ඔයගලන්ට ටිප්ස් ටිකක් කියන්නම් පාඩම් කරන්න. ඔයගොල්ලෝ පාඩම් කරද්දී හැම වෙලාවෙම වතුර බෝතලයක් ළඟ තියාගන්න. මොකද නැත්තම් ඉතින් ඔයගලන්ට පාඩම් කරද්දී නැගිටින්න යන්න වෙනවා වතුර තිබා හැදෙනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ පාඩම් කරද්දී ඔයගොල්ලෝගේ දාඩිය කන්දේ මෙහෙම එනවනම් වතුර බොන්න. එතකොට ඒක නැති වෙලා යනවා. නැත්තම් ඉතින් ඔයගලන්ට වෙලාවකට වතුර බොන්න නැගිට යන්න වෙනවනේ. ඒ නිසා වතුර බෝතලයක් තියාගන්න එක හොඳයි. තව ඔයගොල්ලෝ notes එහෙම මේ කියන්නේ පොතේ වැඩේම ලියද්දී ඔයගොල්ලෝ ලස්සනට පිළිවෙලට ලියන්න. ඒකට තමයි ඔයගලන්ට මොකක් හරි ටෙස්ට් එකකට උනත් පාඩම් කරද්දී පොත බලද්දී ආසෙ හිතෙන්නේ. නැත්නම් ඉතින් ඔය පිළිවෙලට කැතල් ලියලා තිබ්බොත් එහෙම එපා වෙනවනේ. පොත එහෙම බලන්න ගියාම ඔයගලන් නිදිමත කම්මැලිකම ඇති වෙනවා ඒ වුණාම. ඉතින් ඔයගොල්ලෝ මොන වැඩේ වුණත් ලස්සනට කරන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න එහෙම ආසෙ හිතෙනවා තව තවත් ඒ වැඩේ කරගෙන යන්න. අද මම ඔයාලට ඇප් එකක් ගැන කියලා දෙනවා පාඩම් කරන්න. ඒ ඇප් එක ගැන මම වීඩියෝ එකේ අන්තිමට තමයි කියන්න යන්නේ. අපි ඒ ඇප් එක ගැන බලමු. අනිතින් දැන් කන්න තමයි යන්නේ. මේ ටික තමයි අම්මා හදලා තිබ්බ මම පාඩම් කරලා ඉවරනායින් පස්සේ. ඉතින් අපි මං ඒ වෙලාව කන්න යද්දී අනංගිත් ඇවිල්ලා ඉල්ලුවා බත් චුට්ටක්. ඉතින් මං එයාට බත් ටිකක් කැව්වා. මේ ඔය ඉන්නේ එයාගේ නම එව්වා. ඔය ඉතින් මට ඒ වෙලාවේ තමයි මට වැඩ ටික හම්බුනේ ස්කූල්. මොකද මම ගිය සතියේම ඉස්කෝලේ ගියේ නැති නිසා මට යාළුවෙක් වැඩේවල තිබ්බා. ඒ ටික තමයි ඔය කරන්න යන්නේ දැන්. ගොඩක් කට්ටියට ගණිතය කියන්නම එපා වෙන විෂයක් නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ඉස්කෝලේ ඒ දේ කරන්න පුළුවන් නම් ඔයගේ නෝට්ස් හැම එකක්ම highlight කරගන්න. ඔයාලා මමත් හැම නෝට්ස් එකක්ම මම highlight කරලා තිබ්බේ. ඊයේ මම කරපු නෝට් එකත් දැන් highlight කරන් තමයි යන්නේ. වැදගත් කරුණු හැම එකක්ම highlight කරන්න එපා. වැදගත් කරුණු විතරක් highlight කරන්න. හැම නෝට් එකකම ඉතින් ඔයාලා වැදගත් කරුණු තියෙනවනේ. ඒක ඔක්කොම highlight කරගන්න. තව ස්ටිකර් ඔයාලන්ට පුළුවන් AliExpress එකෙන් Temu එකෙන් Shein එකෙන් order දාලා ස්ටිකර්ස් තියෙන චූටි. අන්න ඒ වරගෙන පොතේ අලව ගන්න. මානවලක් තියෙනවා මට ඒක අලවන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට. ඉස්කෝලේ එහෙම එක ස්ටිකර් කොලයක් ලියන්න. ගෙනියලා අලවන්න. ඔන්න මට ඒ වෙලාවම කඩේ ගිහිල්ලා මම ගෙනල්ලා තියාගත්ත මේ චූටි මුරුක් පැකට් හම්බුණා. ඉතින් මම කක්කා ඒ වැඩෙත් කරා. හැමදේටම කලින් කන්න ඕනේ නේ. නෑ මම හැම වෙලාවෙම කන්නේ නැහැ. මට නාස නිසා තමයි අවව ගෙනාවේ. ඒකට කක්කා පාඩම් කරන්න පුළුවන් නේ. අන්න ඉතින් මම ආයෙත් වැඩ ටික පටන් ගත්තා. ගණිතය තමයි වැඩ ගොඩක් තිබ්බේ.
දවසින් නම් ඉවර කරන්න බැරි තරම් වැඩ තිබ්බා. ඊට පස්සේ මම මුලින්ම චුට්ටු තමයි වැඩ එක කරන්න පටන් ගත්තා. අද දවසේ නම් මම වැඩි ස්ටඩි කරන්න හිතුවේ පැය 3ක් වගේ තමයි ස්ටඩි කරේ මම. ඔයගොල්ලෝ ටයිම් ටේබල් එකට වැඩ කරන්න අමාරුයි කියලා හිතනවා. ඒක ඇත්තටම බොරුවක්. මොකද කරන්න පුළුවන්. අන්න මම නාගයෙන් තමයි හැදුවේ. අන්න මම නාවා. ඉතින් දැන් මම මගේ ෆේස් ක්‍රීම් එකයි බොඩි ලෝෂන් එකයි ඔයිල් එකයි සෙන්ටර් ගහන්න තමයි යන්නේ. ඒකේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේකට ඇඩ් කරන්නම්. ඔය තියෙන්නේ ඔය ෆේස් ක්‍රීම් එක ගාඩි ඔෆ් කොරියන් එකක්. මේ ඒ සන් ක්‍රීම් එකක්. ඒලා දවස් හවස කියන්නත් බෑ, දවල් කියන්නත් බෑ. 3ට විතර තමයි තිබ්බේ මේ. ඉතින් මම ගැව්වා. ඔය තියෙන්නේ මගේ ලිප් ඔයිල් එක. ඒකත් ගැව්වා. ඔය තියෙන්නේ වැස්ලින් එකක්. ඒක නම් බොඩි ලෝෂන් එක විදියට තමයි මම පාවිච්චි කරන්නේ. උදේට විතරයි ගාන්නේ. රාත් නම් වෙනම බොඩි ලෝෂන් එකක් තියන් ඉන්න. ඒක තමයි රාත් පාවිච්චි කරන්නේ. ඔය තියෙන්නේ මගේ හෙයාල් සිලිකන් එක. ඒකත් ගැව්වා. ඊට පස්සේ පහන තියන් තමයි හැදුවේ. පහන තිබ්බා. 3 කිව්වට මට ඒක වෙලාව 3 නෙමෙයි 4 විතර වෙන්න ඇති. පහන පත්තු කරලා හැමෝගේ යාළුවන්ලා පහන වලන ලස්සනයි නිති. ඔය මම ටී ටයිම් එකේදී පානුයි ජෑමි බටර් ගාලා පාන් කෑවා. ඔය තියෙන්නේ ඔයකත් මම වීඩියෝ එකක් ගන්න කියලා හිතුවා. ගන්න වීඩියෝ එකක් ගත්තා. අද vlog එක චූටි වෙයි. මොකද මේ මම චූටි තමයි ගත්තේ. මම අර ස්ටඩි කරන්න පුළුවන් ඇප් එක ගැන තමයි කියන්න යන්නේ. ඒකේ නම ස්ටඩි බනි. මම ඔයගලන්ට මගේ ෆෝන් එකෙන් පෙන්නන්නම්. ඔය තියෙන ඇප් එක ඔය හාවෙක් ඉන්නේ ඉස්සරහින්ම. අන්න ඒක තමයි ඇප් එක. ඒකේ නම ස්ටඩි බනි. ඇප් ස්ටෝර් හරි ප්ලේ ස්ටෝර් හරි ගිහිල්ලා ගහලා බලන්න ස්ටඩි බනි කියලා. එතකොට ඔය තියෙන ඇප් එක ඕපන් කරායින් පස්සේ ඒක හරිම කියුට් නේද? ඔය ඊට පස්සේ මම ටයිම් එකක් දාලා තිබ්බා. අද තමයි ඩවුන්ලෝඩ් කරලා ටයිම් එකක් දාලා තිබ්බා මේ පාඩම් කරන්න. ඒක අයින් කරන්න බලලා මම ඔයගලන්ට මේක ගැන කියලා දෙන්නම්. ඔය ඔයගලන්ට පේනවා උඩින්ම ඊට 3ක් තියෙනවා. අන්න ඊට 3 රට් කරාම තමයි ඔය ටික ඔක්කොම වැටෙන්නේ. හරිද? එතකොට ඔය අයිනේ ඔයගලන්ට පේනවා ඇති ඔහොමනේ ඔය බුක් එකක් වගේ පේන්නේ. අන්න ඒක තමයි ඔයගලන් ස්ටඩි කරන ටයිම් එක දාන්න ඕනේ. ඒ ස්ටඩි කරන ටයිම් එක කරනවා ඔයගලන්ට කොයින්ස් හම්බෙනවා. ඔතන ඔහොමම ඒකේ යවන්න පුළුවන්. අන්න ඔහොම ටයිම් එකකට යවන්න පුළුවන් ඔයගලන්ට. මම හිතන්නේ පැය 3ක් විතර තමයි තියෙන්නේ. ඕකේ මිනිත්ස් 180ක් තියෙන්නේ. ඒ කියන්නේ පැය 3යි. එතකොට නොටිෆිකේෂන් එකක් තියෙනවා ඔයගලන්ට. ඔය පාඩම් කරලා යන පස්සේ ටින් ගාලා මොකක් හරි නොටිෆිකේෂන් එකක් එයි. ඔයගලන්ට රින්ග් ටෝන් එක දානවා. ඊට පස්සේ ඒකට එහා පැත්තේ මම ඔයාලට පෙන්නන්නම්. ඔතන අයින තියෙනවා නේද? බුක් එකක් ඉරි 3ක් වගේ මොකක් හරි. අන්න ඒක to do list. ඔයගලන්ගේ දවසේ තියෙන ස්ටඩි වැඩ ටික ඒකේ ලියන්න පුළුවන්. ඔය දෙකම මම පෙන්නන්නම්. ඔය උඩ තියෙනවා නේද සුදු පාට කොටුවක්. අන්න ඒක ගුවාම ඔයගලන් සර්ච් බාර් එක ගන්න. එතකොට ඔයගලන් සර්ච් කරන්න පුළුවන්. මේ එතන සර්ච් කරලා ඔයගලන් වැඩ ටික දාන්න පුළුවන්. ඒකේ ඊට පස්සේ තියෙනවා ඒක ලියුවා පස්සේ රිමූව් කරන්න සහ මේ අර ටිච් එක දාන්න. ඔය උතන තියෙන සුදු පාටකින් ටිච් එක දාලා ඉවරලා ඔයාලන්ට ඒක ඕන නැත්නම් රිමූව් කරලා දාන්න පුළුවන්. මම හිතන්නේ ඔකේ 10ක් විතර දාන්න පුළුවන්. ඊට පස්සේ ලයිෆ් ටයිම් එක දැම්මෙන් පස්සේ මම අද මම හිතන්නේ පැය 3ක් මම අද විනාඩි 30ක් පාඩම් කරා. ඒ කියන්නේ විනාඩි 10කට එක කොයින්ස් එකයි හම්බෙන්නේ. මට විනාඩි 30කට තමයි කොයින්ස් 3 හම්බෙන්නේ. ඕගොල්ලෝ එතකොට ගේම් එක මේ ප්ලේ කරන ස්ටඩි කරනවා. ඒ කොයින් ගන්නෙම එයාට මේ බණිට වෙනම ෂොප් එකක් තියෙනවා. ඒක බඩු ගණන්. එතකොට ඔයගොල්ලෝ ගොඩක්ලා පාඩම් කරනවානේ. අන්න ඒක නිසා ඒ ස්ටඩි ගේම් කරනම් ගොඩක් බර්ස්ලට තමයි හොඳ. ඉතින් එක බඩු මම අදම ඩවුන්ලෝඩ් කරේ. නිසා විනාඩි 30කට විතර තමයි මම ඒක දාලා ටෙස්ට් කරලා බලුවේ. ඔයගලන්ටත් හොඳ එකක් කියන්න ඕන නිසා ඒක ඇත්තටම හොඳයි. ඇප් එක මාර ආසයි කියන විදිහට වැඩ කරන්න පුළුවන්. අන්න ඉතින් මම වීඩියෝ එක හදි ඉවර කරන්න තමයි හදන්නේ.
අද වීඩියෝ එක චූටි. ඉතින් thank you වීඩියෝ එක බලුවට. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, ඔයාලා මේ වීඩියෝ ගැන හිතන දේ කමෙන්ට් කරන්න යන්න. තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න. bye